හරි කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරගෙන ඇවිල්ලා තියෙනවා. මට අර දවස් ටිකේ වැඩ ටිකක් වැඩි වුණා. ඒ හින්දා තමයි වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. අනිත් දේ තමයි මම මොන හරි කරලා බලලා ඒක හරි ගියොත් විතරයි ඔයාලට වීඩියෝ එකක් කරන් එන්නේ. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ ටීචර්ස් කියලා සයිට් එකක් ගැන. මේකත් Redbubble වගේ. ඔයා සමහර විට ටීචර් කෙනෙක් හරි අධ්‍යාපන ශාස්ත්‍රයේ පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔයා දන්නේ නැති අර අපිට ඕනේ lesson plans works teach slide හදන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් මේ සයිට් එක කරන්නේ ආන් ඒ වගේ lesson pack slide worksheet ආන් ඒ වගේ දේවල් හදලා විකුණන එක තමයි. හරියට නිකන් Redbubble එකේ අපි අර ඩිසයින් එකක් හදලා දානවා වගේ මේකේ අපිට worksheet අරවා මේවා හදලා විකුණන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලම පෙන්නන්න මට මේකේ earning එකක් ගන්න පුළුවන් වුණාද කියලා. මම මෙතන යනවා මගේ dashboard එකට. ඊට පස්සේ මම මෙතන data range එක දාන්නම් this year වලට. ඊට පස්සේ මෙතන save කරලා මම මෙතන apply දෙනවා. ඔයාලට පේනවා මෙතන $2.70ක් එකතු වෙලා තියෙනවා සහ sales දෙකක් ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන sales වල මෙතන දාලා තියෙන $6ක් කියලා. එතකොට අපිට අර එයාලගේ fee එක කපාගෙන පැටිලා දෙන්නේ $2.70ක් සහ මේකේ තව tax එකක් කැපෙනවා. මම මෙතනින් යන්නම් sales report එකට. ඊපස්සේ මම මෙතන ටිකක් පරණ දවසක් දාන්න. ඊට පස්සේ මේක ඇප්ලයි කරන්න. මම මේකේ පරණ දවසක් දාලා ඇප්ලයි කරන්න. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මගේ ගියපු සේල්ස් දෙකම තියෙනවා. මෙතන ප්‍රයිස් එක $3ක් මම දාලා තියෙන්නේ. මයි කමිෂන් එක $1.35යි. මෙතන එයාලගේ ටැක්ස් එකක් කැපිලා මට earning එක විදියට ඇවිල්ලා තියෙනවා $1.35ක්. හරි ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට සේල් කරපු මගේ ප්‍රොඩක්ට් එක. මම මෙතන මේ view preview කියලා දීලා ප්‍රොඩක්ට් එකක් පෙන්වන්නම්. මේ තියෙන්නේ ඒකේ මේ බණ්ඩල් එකේ තියෙන එක ප්‍රොඩක්ට් එකක් ඔයාලට පේන ඇති. අදන් හරියම ලේසි වැඩ. මම මේක තනිකරම ChatGPT වලින් හැදුවේ. ඊට අමතරව මේ title description මේ හැමදේම මම ChatGPT එකෙන් generate කරගත්තා. ඉතින් අර මම ඉස්සෙල්ලා පෙන්වුවේ විදිහේ පහක් තමයි මෙතන මේ බණ්ඩල් එකේ තියෙන්නේ. ඒකට මම විකුණන තියෙන $3කට. එතකොට මේ තියෙන්නේ මම මේ ප්‍රොඩක්ට් එක හදන්න ඉම්ප්‍රෙෂන් එක ගත්ත එක. මම මේක බලන් තමයි ඒක හැදුවේ. මම කරේ මේ ඩීටේල්ස් ටික ඔක්කොම ChatGPT එකට දීලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් මට හදලා දෙන්න කියලා. මොකද මේක ගොඩක් සේල්ස් කියපු ප්‍රොඩක්ට් එකක් ඉඳන් තමයි මම මේක තෝරගත්තේ. මෙතන ඔයාලට පේන ඇති මෙතනත් පෙන්නනවා. අන්තිම පැය 24ත් 100 දෙනෙක් මේක බලලා තියනවා කියලා. එතකොට දැන් මගේ ප්‍රොඩක්ට් එකේ සේල්ස් 3ක් ගිහිල්ලා තියෙන්නේ. මේක 30 දෙනෙක් බලලා. ඊට අමතරව ඔයාලට මේ සයිට් එකේ lesson plan PowerPoint presentation එතකොට activities game අර special education කියන කැටගරි එකේ තියෙන දේවල් ඒ වගේ දේවල් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මේ ගොඩක් දේවල් තියෙනවා කැටගරි විදියට මෙයාලා දාලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකට ඇවිල්ලා මේකේ ගොඩක් සේල්ස් ගිහිල්ලා තියෙන ඒවා බලලා සහ නැත්නම් ඔයාලට AI වලින් අහන්නත් පුළුවන් මේ මොනවද හොඳ ප්‍රොඩක්ට් මේකට දාන්න කියලා. ඊට අමතරව ඔයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වගේ නම් නැත්නම් ඒ සම්බන්ධ ලොකු දැනුමක් තියෙනවා නම් ඔයාලට මේකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන් මේ සයිට් එකෙන්. මොකද ඉංග්‍රීසි වලට සම්බන්ධ දේවල් ගොඩක් ඔයාලට මේකේ දාලා සෙල් කරගන්න පුළුවන්. මොකද ඒ සම්බන්ධ දේවල් ගොඩක් ඉක්මනට මේක සෙටල් වෙනවා. ආයේ ස්පෙෂල් එඩියුකේෂන් කියන කැටගරියේ තියෙන දේවලුත් ගොඩක් දුරට මේ සයිට් එකේ සෙල් වෙනවා. මම ඔයාලට සයිට් එක ගැන ක්වික් රිවිව් එකක් දුන්නා. දැන් බලමු කොහොමද ප්‍රොඩක්ට් එකක් හදාගන්න කියලා AI යූස් කරලා. ඉතින් මේ තියෙන්නේ ChatGPT මම එයාගෙන් ඇහුවා මට බෙස්ට් ප්‍රොඩක්ට් එකක් කියන්න කියලා මේකට හදලා විකුණන්න මේ සයිට් එකේ ලින්ක් එක දාලා. ඊට පස්සේ එයා මට සජෙස්ට් කරලා තියෙනවා මේ විදියට දේවල් ටිකක්. ඊට පස්සේ මම මෙතනදී තෝරාගත්තේ මේ ස්පෙෂල් එඩියුකේෂන් කියන කැටගරි එක very profitable කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මං කිව්වා මට ඒකට ගැලපෙන මේවා ටිකක් හදලා දෙන්න. මෙතන මං දාලා තියෙනවා create products so I am copy paste and make it using Canva and publish කියලා. ඊට පස්සේ ආයෙ විදියට page එකකින් page එකට මට ඕන content ටික මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මට ප්‍රශ්නයක් ආවා. දැන් මෙයා මෙහෙම කිව්වට මට visual එක ඒ කියන්නේ කොහොමද design එක එන්න ඕනි කියලා හරියට idea එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා මං කිව්වා එයාට image එක generate කරලා දෙන්න කියලා page 3 එකේ. එතකොට මගේ ලිමිට් පැනලා තිබ්බේ ChatGPT එකේ. මං Gemini නම් බයි කරලා තියෙන්නේ. මේ ChatGPT බයි කරලා නැහැ. ඊට පස්සේ මං කිව්වා මට එක එක page එකට අදාළ prompt ටිකක් ලියලා දෙන්න කියලා. එතකොට මෙයා මේ විදිහට prompt ටික මට ලියලා දීලා තියෙනවා. ඊට පස්සේ මං ඒ prompt එක කින් එක ඇවිල්ලා මෙතන Gemini එකේ paste කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එයා මට ලස්සනට ඒ ටික හදලා දෙනවා.
අනිත් දේ තමයි මේක මෙහෙම හදලා දුන්නට දැන් මෙතන මෙයා හදලා තියෙන ඩිසයින් එක වැරදි. හරිද? මෙතන මෙයා මේ යට එන්න ඕන ටික දාලා නැහැ. හරිද? මෙතන ඩිසයින් එකේ දාලා නැහැ. මෙයා මේක ගේමිනි හිතලා දාගෙන තියෙන්නේ. එතකොට මේක වැරදි. ඒ හින්දා අර ඔයාගේ අයිඩියා එක ගන්න විතරක් මේක පාවිච්චි කරන්න. මේ විදිහට ඊට පස්සේ ඔයාට Canva වලින් මේක හදා ගන්න පුළුවන්. Canva ඔයාට ප්‍රීමියම් එකක් තියෙනවා නම් හොඳයි. ලංකාවේ අයත් ඉන්නවා පොඩ්ඩක් අඩුවට විකුණන. ඔයාලට ඒ අයගෙන් Canva ගන්න පුළුවන්. නැත්තම් G2G කියලා සයිට් එකක් තියෙනවා. මෙන්න මේ සයිට් එකෙන් තමයි මම ගොඩක් වෙලාවට මට ඕන ඩිජිටල් account subscription වගේ දේවල් ගන්නෙ මෙන්න මේ සයිට් එකේ මේ G2G කියන එකෙන්. ඉතින් ඔයාලටත් කේප් කට් හරි මොනවා හරි ඕන දෙයක් මේ සයිට් එකේ තියෙනවා ලංකාවේ අයට වඩා ගොඩක් අඩුවට. හැබැයි ඩෙලිවරි ටයිම් එක පොඩ්ඩක් වෙලා යනවා. මොකද අපේ ටයිම් එකයි ඒ කට්ටියගේ ටයිම් එකයි වෙනස් හින්දා. තව දෙයක් මතක් කරනවා මේ සයිට් එකෙන් ඔයාලට පුළුවන් ඕන නම් මේ කේප් කට් සබ්ස්ක්‍රිප්ෂන් මේ වගේ දේවල් අඩුවට අරගෙන කට්ටියට ගානක් තියාගෙන විකුණන්න. ඒකත් පොඩ්ඩක් මතක් කරා. ඒ වගේම මේ ප්‍රොඩක්ට් ටික හදා ගන්නවට Canva පාවිච්චි කරන්න පුළුවන්. මගේ account එකට සික්ලන ප්‍රශ්නයක් දැවද ලොග් වෙන්න. එතකොට වැඩේ ලේසි කරගන්න මේ විදියට visual ඒ කියන්නේ image ටික හදාගෙන page එකකින් page එකේ ඉන්න ඕනේ කොහොමද කියලා බලාගෙන මේකේ තියෙන realම details දාලා හදාගන්න. මොකද මේ image එක හරියට එන්නේ නැහැ. අනික මේක පිටින්ම use කරන්න යන්න එපා. ඔයාගේ විදියට මේක Canva වලින් හදන්න. හරි ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. වීඩියෝ ගොඩක් දික් කරන්න ඕනේ නැහැ නේ. try එකක් දීලා බලන්න. ගේමක් ගහ ගන්න පුළුවන් ඒ කට්ටියට. අනිත් දේ තමයි මම මේක මේ ලොකුවට රිසර්ච් කරලා දාපු ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. මම සයිට් එකට ආවා. සයිට් එකේ වැඩියෙන්ම සෙල්ලලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවා. මට මේක හම්බුණා. සේල්ස් ගොඩක් ගිහිල්ලා තියෙන එක. මම ඒක බලාගෙන එයි ඒකේ සපෝට් එකත් අරගෙන ප්‍රොඩක්ට් එකක් හදලා ලිස්ට් කරා. සති දෙකකට තුනකට පස්සේ මට සේල්ස් එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. හරි එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.